ආයුබෝවන් යාළුවනේ සුබ දවසක් කියලා පිළිගනු ලබනවා ගොවි බිම YouTube නාලිකාවෙන් ඔබ වෙත ගෙනෙන අඩු වියදම් මිරිස් සගාවේ දෙවැනි කොටස වෙත. මම කලින් වීඩියෝවෙන් ඔයාලට පෙන්නුවා කොහොමද වියදමක් නැතුවම අපි මේ මිරිස් සගාවට මේ තියෙන භූමිය සකස් කරගන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති මම එම භූමියේ මිරිස් පැල සිටවගෙන තියෙනවා. ඉතින් බලන්න දැන් මේ මිරිස් පැල හිටවලා සතියක කාල සීමාවක් වෙනවා. ඉදිරි දින දෙක තුන ඇතුළත මෙම මිරිස් වගාවට පොහොර යෙදීමට අවශ්‍යයි. මම ඔයාලට මුල් වීඩියෝවේදීත් කිව්වා මම ආධුනිකයෙක් විදිහට තමයි මෙම වගා කිරීම ආරම්භ කරන්න කියලා. ඉතින් ඔයාටත් මේ සඳහා වෙනස් විදිහේ අදහස් හා යෝජනා තියෙනවා නම් ඒවත් මාව දැන්වත් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. වගාව කරගෙන යනකොට තමයි විවිධ අඩුපාඩු දැනෙන්න පටන් ගන්නෙ. දැන් මට මෙම ජලය සැපයීමට යොදා ගන්න බටය මෙම වගා භූමියේ එහාට මෙහාට ඇදීම තුළින් කුඩා මිරිස් පැල කැඩෙන බවක් පේනවා. ඒක නිසා මම තීරණය කරා වතුර මලක් සවි කරන්න. ඉතින් මට පුළුවන් ඒ සඳහා මෙම බටේම කෙරවලට වතුර මල සවි කරගන්න. කොහොම වුණත් යාළුවනේ ආධුනිකයෙක් විදිහට මිරිස් වගාව කරගෙන යන ආකාරය මුල සිට අස්වැන්න නෙලා අවසන් වන තෙක් ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. එම නිසා මෙම වීඩියෝ මාලාවත් එක්ක දිගටම රැඳී සිටින්න කියලා මම ඔයාගෙන් ඉල්ලා සිටිනවා. මිරිස් වගාවට පොහොර යෙදීම පලිබෝධනාශක භාවිතා කරන ආකාරය වගේ දේවල් මං ඔයාට ඉදිරියට ගෙන එන්නම්. අනිත් වැදගත්ම කාරණාව තමයි මෙම භූමිය තුල නිතර තෙතමනිය රැඳෙන නිසා වේගයෙන් වල් පැලෑටි වර්ධනය වෙනවා. ඒක නිසා පැල අතර නිතර වල් පැලෑටි වලින් තොරව පවත්වාගෙන යන්න අපි ටිකක් මහන්සි වෙන්න ඕනේ. අපි බලමු යාළුවනේ ආධුනිකයෙක් විදියට මම මේ කරන මිරිස් වගාව සාර්ථක වෙයිද නැද්ද කියලා. ඉතින් දිගටම මාත් එක්ක රැඳී සිටින්න කියලා ඉල්ලා සිටිනවා. වීඩියෝ අවසන් වන තෙක් ආරම්භයට ස්තුතියි.